බෝ නොවන රෝග කියන්නේ මොනවාද? සියලුම රෝග බෝ වෙන රෝග සහ බෝ නොවන රෝග හැටියට කොටස් දෙකකට වෙන් කරලා හඳුනගන්න පුළුවන්. බෝ වෙන රෝග කියන්නේ මොනවද කියලා අපි කවුරුත් දන්නවා. එක් අයෙකුගෙන් තවත් අයෙකුට බෝ වෙන්න පුළුවන් රෝගයක්. එවැනි ආසාදන රෝග ගැන අපිට හොඳ දැනුමක් තියෙනවා. ඔහුගේ කාලේ මුළු ලෝකේ පුරාම පැතිරිලා ගිය කොවිඩ් වසංගතය එවැනි බෝ වන රෝගයක්. බෝ නොවන රෝග කියලා කියන්නේ එක් අයෙකුගේ තියෙන රෝග තත්ත්වයක් හින්දා තවත් අයෙකුට ඒ රෝගය සම්ප්‍රේෂණය වන්නේ නැති රෝග. මේ බෝ නොවන රෝග ගැන දැන ගැනීම ඉතාම වැදගත්. මොකද හේතුව අද ලෝකයේ වැඩිම දෙනෙක් රෝගී වන්නේත් වැඩිම දෙනෙක් මරණයට පත්වන්නේත් මේ බෝ නොවන රෝග හින්දා. හරියටම කියනවා නම් අද ලෝකයේ සිදුවන මරණවලින් 70%ක් 80ක් සිදුවන්නේ බෝ නොවන රෝග හින්දා. මොනවද මේ බෝ නොවන රෝග? දියවැඩියාව එයින් එකක්. අද හැම රටේම සාමාන්‍යයෙන් 20%ක් විතර හැම 5 දෙනෙකුගෙන් එක්කෙනෙකුට දියවැඩියාව තියෙනවා. ඒ වගේම අධික රුධිර පීඩනය බහුලව පවතින රෝග තත්ත්වයක්. සාමාන්‍යයෙන් අවුරුදු 70ක් වගේ පැන්නයින් පස්සේ අධික රුධිර පීඩනය නැති කෙනෙක් හොයාගන්නත් අමාරුයි. අද අප සමාජයේ අවුරුදු 40 පනිනකොට බොහෝ දෙනෙකුට මෙවැනි රෝග තත්ත්වයන් නැති වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේම රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩිවීම, හෘද රෝග, හෘදයාබාධ, අංශභාගය, ආඝාතයේ තත්ත්වයන් වැනි දේවල් බෝන රෝගවලට ඇතිවෙනවා. ඒ වගේම ශ්වසන රෝග, ඇදුම, එම්පිසීමා තත්ත්වයන් බෝ නොවන රෝගයන් වලට අයිති වෙනවා. ඒ වගේම වක්කොඩු රෝග. දැන් මං කලින් කියපු දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් පසු කාලීනව ඒ වගේ සංකූලතා හැටියට වක්ගඩු රෝග තත්ත්වය නැති වෙන්න පුළුවන්. ඒ නැතත් විවිධ හේතු නිසා රෝගීන්ට වක්ගඩු රෝග ඇති වෙනවා. ඒකත් බෝ නොවන රෝගයක්. ඒ වගේම අක්මාවාසිත රෝග බෝ නොවන රෝග වලට අයිති වෙනවා. දැන් අපි බොහෝ අවස්ථාවලදී අහලා තියෙනවා අක්මාවේ තෙල් තැම්පත් වීම. අපි ෆැටි ලිවර් කියලා කියන්නේ. ඒ වගේම මත්පැන් පානය ඒ වගේ ඇබ්බැහිවීම් හින්දා බෝ නොවන රෝග ඇතිවන්න පුළුවන්. විශේෂයෙන් මත්පැන් පානය නිසා අක්මා රෝග ඇතිවන්න පුළුවන්. අක්මාවේ තෙල් තැම්පත් වීම නිසාත් මත්පැන් පානය නිසාත් අවසානයේ සිරෝසිස් වැනි තත්ත්ව ඇතිවන්න පුළුවන්. මේ සියලු රෝග බෝ නොවන රෝග තත්ත්වයන් වලට අයිති වෙනවා. ඔබට බෝ නොවන රෝග ඇති වෙනවා නම් බොහෝ අවස්ථාවලදී එහි ප්‍රතිකාරය ජීවිත කාලය පුරාම හෝ බොහෝ කාලයක් තිස්සේ කළ යුතුයි. සමහර බෝ නොවන රෝග නිසා අපට රෝග ලක්ෂණ මතුවන්නේත් නැහැ. උදාහරණයක් හැටියට ඔබට අධික රුධිර පීඩනය තියෙන්න පුළුවන්. ඒ අධික රුධිර පීඩනය නිසා ඔබට කිසිම රෝග ලක්ෂණයක් මතු නොවී ඉන්නත් පුළුවන්. ඒ වගේම ඔබේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඒ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩිවීම නිසා ඔබට කිසිදු රෝග ලක්ෂණයක් ඇතිවන්නේ නැහැ. අපි මේවා පරීක්ෂා කරලා බැලුවොත් විතරයි එම රෝග තත්ත්වයන් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. හෘද රෝගයක් පවා සමහර විට ඔබට දරුණු ලෙස ඔබගේ කිරීටක දමන අවිරතාවය ඇති වෙලා තියෙන්න පුළුවන්. නමුත් පරීක්ෂණයක් කරලා බැලුවොත් ඇරෙන්න. එහෙම නැත්නම් හෘදයාබාධයක් ඇතිවොත් ඇරෙන්න අපිට එම රෝග තත්ත්වය හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඔබට වක්ගඩු රෝග තත්ත්වයක් තියෙන්න පුළුවන්. නමුත් ඒ වක්ගඩු නරක් වීම සෑහෙන දුරට සිදු වෙලා. ඒ නිසා රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නකම් ඒ වක්ගඩු ක්‍රියාකාරීත්වය අඩුවීම අපිට දැනගන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසාම බොහෝ අවස්ථාවලදී අවුරුදු 30-40 ඉක්ම වෙනකොට මෙම රෝග තත්ත්වයන් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන එක ඉතාම වැදගත් වෙනවා. ඔබේ රුධිර පීඩනය, ඔබගේ රුධිරයේ සීනි මට්ටම, ඒ වගේම කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩිවීම, ඔබගේ වක්ගඩු ක්‍රියාකාරීත්වය, අක්මාවේ ක්‍රියාකාරීත්වය, මෙවැනි දේවල් පරීක්ෂා කරලා බැලීමෙන් ඔබට එම රෝග තත්ත්වයන් තියෙනවා නම් ඒක මුල් අවස්ථාවේදීම හඳුනා ගන්න පුළුවන්.
ඒ අවශ්‍ය ප්‍රතිකාර සහ ජීවන රටාවේ වෙනස්කම් වලින් එම රෝග තත්ත්වයන් ඉතා හොඳින් පාලනය කරලා පසුකාලීනව ඇතිවන්න පුළුවන් සංකූලතා හෘදයාබාධ ආඝාතය වක්ගඩු නරක්වීම සිරෝසිස් තත්ත්වය වැනි සංකූලතා බොහෝ දුරට මගහරවා ගන්න පුළුවන් වෙනවා.